ඔබ සැමට ජේස්සු පීටයි. ඔබ කවදා හරි හිතලා තියෙනවද අපේ දවසකට කතා කරන එක පුංචි වචනයකට අපේ මුළු ජීවිතේම උඩු යටිකුරු කරන්න පුළුවන් කියලා. අපිට පේන්නේ නැති වුණාට අපේ මුදාහරින වචන ඇතුලේ පුදුමාකාර බලයක් හැංගිලා තියෙනවා. ශුද්ධ වූ බයිබලයට අනුව මේ වචන කියන්නේ නිකම් ශබ්ද විතරක් නෙමෙයි. වචනවලට පුළුවන් ජීවිත මවන්න, ඒ වගේම විනාශ කරන්න. අද අපි බලමු බයිබලයට අනුව අපේ වචන සතු ඒ පුදුම සහගත බලයන් පහ මොනවද කියලා. පළවෙනි එක තමයි ජීවිතය හා මරණය තීරණය කිරීමේ බලය. මේක තමයි වචන සතුව තියෙන බලවත්ම වගේම ගැඹුරුතම පැතිකඩ. අපි එදිනදා ඉතාම සැහැල්ලුවෙන් කියන වචනවලට කෙනෙක්ගේ මුළු ජීවිතයම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. කඩා වැටුණු කෙනෙක්ගේ ජීවිතය නැවත නැගිටවන්නත්, හොඳින් ඉන්න කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන්නත් ඔබේ වචනවලට පුළුවන්. හිතෝපදේශ 18 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. මරණයද ජීවනයද දිව්‍ය බලයෙහි ඇත්තේය. ඒ කෙරෙහි ඇලුම් වන්නෝ එහි ඵල බුදින් නොය. අපි කියන නපුරු වචන, නින්දා සහගත වචන, එහෙමත් නැත්නම් අධෛර්යමත් කරන වචනවලට පුළුවන් කෙනෙක්ගේ බලාපොරොත්තු, කෙනෙක්ගේ සිහින, කෙනෙක්ගේ ආත්මාභිමානය, කෙනෙක්ගේ සතුට නැති කරලා දාන්න. නිරන්තරයෙන් දෝෂාරෝපණයට වගේම අපහාසයට ලක්වන මිනිසුන් මානසික වැද වැටෙනවා. ඇතැම් විට ඔවුන් ශාරීරිකව පවා ජීවිතේ නැති කරගන්න පෙළඹෙන්නේ අන් අයගේ රළු වචන දරා ගන්න බැරි වුණාම. අනෙක් අතට කෙනෙක් අන්ත අසරණ වෙලා බලාපොරොත්තු සුන් වෙලා ඉන්න මොහොතක අපි කියන ආදරණීය, කරුණාවන්ත වගේම ධෛර්යමත් කරන වචනයකට පුළුවන් ඔවුන්ව නැවත ජීවත් කරවන්න. වචනයකින් කෙනෙක්ට අලුත් බලාපොරොත්තුවක්, අලුත් ජීවිතයක් වගේම හිනාවක් ලබා දෙන්න හැකියාව තියෙනවා. සමහර වෙලාවට අපි හිතන්නේ වචන කියන්නේ නිකන් දෙයක් කියලා. ඒත් බයිබලය කියනවා මරණය හා ජීවිතය තීරණය වෙන්නේ අපේ දිවේ බලයෙන් කියලා. ඔබ අද කතා කරපු, ඔබ අද කතා කරන්න යන වචන වලින් කී දෙනෙක්ව ඔබ ජීවත් කරවන්නේ නැද්ද? එහෙමත් නැත්නම් කී දෙනෙක්ව මානසිකව වටන්න ඇතිද? මතක තියාගන්න, ඔබේ මුඛයෙන් පිටවන වචන තවත් කෙනෙක්ගේ ජීවිතය රැකගන්න ඖෂධයක් කරගන්න ඔබට පුළුවන්. ඒ නිසා වචන භාවිතයේදී ඊටාම පරිස්සම් වන්න. වචනවල තියෙන දෙවෙනි බලය තමයි මවාලීමේ හා වෙනස් කිරීමේ බලය. මේක අපේ වචනවල තියෙන තවත් විශ්මිත දිව්‍යමය ගුණයක්. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය මෙහෙම කියනවා. දෙවියන් වහන්සේ ආලෝකය වේවායි වදාළසේක. එවිට ආලෝකය විය කියලා. දෙවියන් වහන්සේ මේ විශ්වය මැවීමේදී භාවිතා කළේ කිසිදු අමුද්‍රව්‍යයක් නෙමෙයි. උන්වහන්සේගේ වචනය විතරයි. කිසිවක් නොතිබූ ශුන්‍යතාවයකට උන්වහන්සේ වචන ප්‍රකාශ කළාම එහි ජීවය වගේම අලංකාරය මත වුණා. අපිත් මවලා තියෙන දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් නිසා අපේ වචනවලටත් පුළුවන් නැති දේවල් ඇති කරන්න. ඔබේ ජීවිතයේ අද පවතින අඳුරු අවුල් සහගත තත්වයක් වෙන්න පුළුවන්. නමුත් ඔබ දිගින් දිගටම මට බෑ, මගේ ජීවිතේ විනාශයි, මේක වෙන්නේ නෑ, මෙන්න මේ වගේ ඍණාත්මක වචන කියනවා නම් ඔබ කරන්නේ ඒ අඳුර තව දුරටත් ඔබේ ජීවිතය තුළ ස්ථිර කිරීම. ඒ වෙනුවට ඇදහිල්ලෙන් යුතුව නෑ මට පුළුවන්, මගේ ජීවිතය හොඳ පාරක යනවා, මොනව නැති වුණත් මට මගේ ජීවිතය තියෙනවා, මගේ හුස්ම තියෙනවා, ස්වාමීන් වහන්සේ මට නිරන්තරයෙන් ආශිර්වාද කරනවා, ඒ නිසා ඔබ වහන්සේට ස්තුතියි. මෙන්න මේ වගේ ඇදහිල්ලෙන් යුතුව ධනාත්මක වගේම දේව පොරොන්දු ප්‍රකාශ කරනකොට පවතින අහිතකර තත්වයන් යහපත් අතට හරවන්න, ඒ කියන්නේ වෙනස් කරන්න අපේ වචනවලට පුළුවන්. ඔබ දන්නවද ඔබේ ධනාත්මක වචනවලට පුළුවන් ඔබ වටා තියෙන අඳුරු බලවේග අයින් කරලා දාන්න.
ඒ නිසා අද ඉඳන් ඔබ තව කෙනෙක් එක්ක කතා කරනකොට ඔබේ ප්‍රශ්න, ඔබේ දුක, ඔබේ කනස්සල්ල ගැන කතා කරනවා වෙනුවට ඔබේ සතුට ගැන කතා කරන්න. මම මේ කියන්නේ ඔබේ දුක තව කෙනෙක් එක්ක බෙදාගන්න එපා කියන එක නෙමෙයි. නමුත් ඒක නිරන්තරයෙන් ඔබට හමු වෙන හැම කෙනෙක් එක්කම දුක බෙදා ගැනීමට යාමෙන් වළකින්න. ඒ වෙනුවට ධනාත්මක දේවල් කතා කරන්න. මේක චුට්ටක් කරලා බලන්න ඔබේ ජීවිතය කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි අපි දැන් බලමු ඔබේ වචනවලට තියෙන තුන්වෙනි බලය මොකක්ද කියලා. මේ බලය තමයි සුව කිරීමේ බලය. සුව කිරීමේ බලය කියන්නේ තුවාල වුණ හිත් නැවත ප්‍රකෘතිමත් කරන්න අපේ වචනවලට දීලා තියෙන ආශ්චර්යමත් හැකියාව. ඇතැම් අවස්ථාවලදී ශාරීරික රෝගවලට වඩා දරුණු විදිහට මිනිස්සුන්ගේ හිත් රිදීම් වගේම මානසික පීඩා පවතිනවා. ඒවා සුවපත් කිරීමේ දිව්‍යමය බලය දෙවියන් වහන්සේ අපේ දිවට දීලා තියෙනවා. හිතෝපදේශ 12 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය මෙහෙම කියනවා. කඩුවකින් අනින්නාක් මෙන් නොසලකා කතා කරන අය සිටිති. නමුත් ඥානවන්තයාගේ දිව සුවය ගෙන දෙයි. භෞතික තුවාලයකට බෙහෙත් දානවා වගේ බිඳුණු හිතකට, තනි වුණ හිතකට සැනසීම දෙන්න බෙහෙත් දාන්න බෑ. ඒ වෙනුවට අපි දෙන්න ඕනේ කරුණාවන්ත වචන. කෙනෙක් වැරැද්දක් කරලා පසුතැවීමෙන් ඉන්නකොට ඒ කෙනාට තවදුරටත් දොස් පැවරීම වෙනුවට මං ඔයා එක්ක ඉන්නවා, හැමදේම හරියයි, දෙවන් වහන්සේ ඔයාට උදව් කරයි වගේ වචන ඕන්ම මානසික ආතතියෙන් වගේම වේදනාවෙන් මුදවලා සුවපත් කරවනවා. බයිබලය කියන්නේ නොසලකා කතා කරන වචන කඩුවකින් අනෙන්නාක් මෙන් රිදවන බව. ඔබ මේ තත්වයට ඇතැම් විට මුහුණ දීලා ඇති. නමුත් ඥානවන්ත පුද්ගලයා Taman කතා කරන්නේ මොකක්ද? ඒකෙන් අනෙකාගේ හිතට වෙන්නේ මොකක්ද කියලා හිතලා බලලා කතා කරනවා. අපේ වචන අනුන්ව තුවාල කරන ආයුධයක් නොකර සුවේ දෙන තෙල් බිඳුවක් බවට පත් කරන්න වග බලා ගන්න ඕනේ. සමහර වෙලාවට ඔබ දෙන රුපියල් 10 ගණනක මිල මුදල් වලට වඩා ඔබ ආදරෙන් කියන එක කරුණාවන්ත වචනයකට පුළුවන් කෙනෙක්ගේ හිතේ තියෙන ලොකු වේදනාවක් සුවපත් කරන්න. අද දවසේ, ඊයේ දවසේ ඔබ භාවිතා කරපු වචන අනෙක් කෙනෙක්ගේ හිත තුවාල කරපු කඩුවක්ද? එහෙමත් නැත්නම් හිත සුවපත් කරපු දේව ඖෂධයක්ද? ඔබම කල්පනා කරලා බලන්න. අපි දැන් කතා කරන්නේ වචනවලට තියෙන 4 වෙනි බලය ගැන. 4 වෙනි බලය තමයි මඟ පෙන්වීමේ බලය කියලා කියන්නේ. මඟ පෙන්වීමේ බලය කියලා කියන්නේ අපේ මුළු ජීවිතේම ගමනාන්තය වගේම දිශානතිය තීරණය කරන්න අපේ වචනවලට තියෙන හැකියාව. අපි නිතර කියන වචන අපේ සිතුවිලි වගේම ක්‍රියාවන් මෙහෙයවමින් අපිව එක නිශ්චිත දිශාවකට, නිශ්චිත ඉලක්කයකට රැගෙන යනවා. මේකට බයිබලයේ හරිය ලස්සන පදයක් තියෙනවා. ඒ තමයි යාකොබ් 3 වෙනි පරිච්ඡේදයේ 4-5 පද. නැව්දසත් බලන්න, ඒවා කොතරම් මහත් වත් සැට සුලකින් ගෙන යනු ලැබුවත් පදවන්නාගේ කැමැත්ත පරිදි ඉතා කුඩා සුක්කානමකින් හරවනු ලැබේ. එලෙසම දිවද කුඩා අවයවයක් වුවත් මහත් දේවල් ගැන පාරට්ටු කරගනී. මහා සාගරයේ දරුණු කුණාටු වගේම රළ පහරවල් මැද වුවත් යෝධ නැවක් නිවැරදි වෙරළකට ගමන් කරන්නේ එහි තියෙන ඉතා කුඩා සුක්කානම නිසා. අපේ ජීවිතය නැමැති නැවේ සුක්කානම තමයි අපේ දිව හා වචන. අපි මුහුණ දෙන ප්‍රශ්න මොනවා වුණත් අපේ මුඛෙන් පිටවන වචන අනුව අපේ ජීවිතයේ ඉදිරි දිශාව තීරණය වෙනවා. ඔබ නිතරම මගේ ජීවිතෙන් වැඩක් නෑ, මං කවදාවත් දිනන්නේ, මට හැමදාම ප්‍රශ්න කියමින් ඉන්නවා නම් ඔබේ ජීවිතය ආයාසයක් නැතුවම ගමන් කරන්නේ අසාර්ථකත්වයේ වගේම පසුබැසීම දෙසට. නමුත් ඔබ අමාරු අවස්ථාවලදී පවා දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්න නිසා මම මේකෙන් ජය ගන්නවා කියලා ඇදහිල්ල වචන කියනවා නම් ඔබේ ජීවිතය ආශිර්වාදය වගේම සාර්ථකත්වයේ දෙසට ආයාසයක් නැතුවම හැරෙනවා. ඒ නිසා බිය, සැක, ප්‍රශ්න වෙනුවට දේව පොරොන්දු වගේම ජයග්‍රහණය ගැන කතා කරන්න. ඔබේ ජීවිතයේ සුක්කානම ආශිර්වාදයේ දෙසට හරවන්න. ඔබේ වචනවලට තියෙන 5 වෙනි හා අවසන් බලය තමයි පවුරු බිඳ හෙලීමේ හෝ ගොඩනැගීමේ බලය. පවුරු බිඳ හෙලීමේ හෝ ගොඩනැගීමේ බලය කියලා කියන්නේ මිනිස් සම්බන්ධතා, පවුල් සංවිධාන, සමාජය එකමුතු කරන්න හෝ සම්පූර්ණයෙන්ම වෙන් කරන්න අපේ වචන සතුව තියෙන පුදුමාකාර ශක්තියට.
ඔබ පාවිච්චි කරන වචන අනුව මිනිසුන් අතර අමනාපකම් නැති කරලා සමාදානයේ පාලමක් හදන්නත් තියෙන සමගිය නැති කරලා වෛරේ මහා පවුරු ඉදි කරන්නත් පුළුවන්. හිතෝපදේශ 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය මෙහෙම කියනවා. මෘදු උත්තරයකින් කෝපය නෙවෙයි. නමුත් රළු වචනයක් කෝපය අවසයි. ඒ වගේම 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය මෙහෙම කියනවා. එබැවින් එකිනෙකා ධෛර්යමත් කරන්න, එකිනෙකාව ගොඩනගන්න. අපි කේන්තියෙන් හෝ නොසලකා හරිමින් කියන රළු වචන නිසා අවුරුදු ගණනාවක් තිස්සේ පැවති හොඳම මිතුදම්, විවාහ සම්බන්ධතා වගේම පවුල් එක මොහොතකින් දෙදරලා යන්න පුළුවන්. කටකතා කේලම් නපුරු වචන වලින් මිනිසුන් අතර සැකය, ක්‍රෝධය වගේ මහා පවුරු ඉදි කරලා ඔවුන්ව එකිනෙකාගෙන් ඈත් කරවන්න පුළුවන්. අනෙක් පැත්තට දැඩි කෝපයකින් ඉන්න කෙනෙකු ඉදිරියේ අපි කියන එක මෘදු වචනයකට හෝ සමා වෙන්න කියන වචනයට පුළුවන් ඒ මහා කෝපයේ ගින්න නිවා දමන්න. අපේ වචන මිනිසුන්ව වෙන් කරන පවුරු බිඳ දාලා ඕන් නැවත එකතු කරන සමාදානයේ පාලම බවටයි පත් වෙන්න ඕනේ. ඇතමුන් තුළ තියෙන ලොකු දුර්වලතාවයක් තමයි අනෙක් අයට හොඳ වචනයක් කියවොත්, ප්‍රශංසා කළොත් Tamanගේ අභිමානය අඩු වෙනවා කියලා හිතන එක. ඒ නිසා සමහර අය උදේට good morning කියන්නේත් නැහැ. යම් දෙයක් ලැබුණම thank you කියන්නේත් නැහැ. ඕන් හිතන්නේ තවත් කෙනෙක්ව ඇගීමෙන් Taman පහත් වෙනවා කියලා. නමුත් ඇත්තම තත්වය ඒකේ අනිත් පැත්ත. අනෙක් අයට හොඳ දේවල් කියනකොට ඒකින් සිද්ධ වෙන්නේ Tamanගේ වටිනාකම තවත් ඉහළ යාම. ලුක් සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. තමන් උසස් කරගන්නා කවුරු නමුදු පහත් කරනු ලබන්නේය. තමන් පහත් කරගන්නා කවුරු නමුදු උසස් කරනු ලබන්නේය. ඔබ මතක තියාගන්න, සැබෑ අභිමානය රැඳිලා තියෙන්නේ ඔබේ නිහතමානීකම මත. කෙනෙක්ට හොඳ වචනයක් කියන්න, තවත් කෙනෙක්ව අගය කරන්න පුළුවන් වෙන්නේ ඊටාම පොහොසත් වගේම නිහතමානී හදවතක් තියෙන කෙනෙක්ට විතරයි. අනුන්ව අගය කරනකොට ඔබව සමාජ ඉදිරියේ පේන්නේ ඊර්ෂාවෙන් තොර ආත්ම අභිමානයක් තියෙන පරිණත පුද්ගලයෙක් විදිහට. බයිබලයේ කියනවා මිනිසෙකු වපුරන දේම ඔහු නෙලා ගනී කියලා. ඔබ අන් අයව වචනෙන් ඔසවනකොට දෙවියන් වහන්සේ වෙනත් අය ලවා ඔබව ඔසවනවා. අභිමානය නිසා අනුන්ව හෙලා දකින කෙනා කවදා හරි තනි වෙනවා. නමුත් අනුන්ව දිරිගන්වන කෙනා වටා නිරායාසයෙන්ම මිනිසුන් රොත බඳිනවා. ඒ නිසා කෘතඥතාවය කියලා කියන්නේ ඔබව තවත් ශක්තිමත් කරන, ඔබව තවත් ලස්සන කරන දෙයක්. Thank you. ඔයා ඒ දේ ගොඩක් ලස්සනට කළා. ඔයා ගැන මට ආඩම්බරයි. මෙන්න මේ වගේ වචන කියනකොට ඔබේ තත්ත්වය බාල වෙන්නේ නැහැ. ඒකෙන් පේන්නේ ඔබේ නායකත්වයේ වගේම පෞරුෂත්වයේ තියෙන ශක්තිමත් භාවය. ඔබ මතක තියාගන්න ඕන තවත් කාරණයක් තමයි අපි ඍණාත්මක දේවල් කතා කරනකොට ඇත්තටම මුලින්ම හානිය වෙන්නේ අපිටමයි. අපි අපිවම තමයි අඳුරට ඇදලා දාගන්නේ. ඔබ කතා කරන ඍණාත්මක වචන කියන්නේ ඔබ විසින්ම ඔබේ අනාගතය වටා ඉදි කරගන්න අඳුරු හිරගයක් වගේ දෙයක්. ඔබ නිතරම අඳුර ගැන කතා කළොත් ඔබේ මුළු ආත්මයම පිරෙන්නේ ඒ අඳුරෙන්. ඒ නිසා අනුන්ව හෙලා දකින්න කලින් ඍණාත්මක දේවල් නිතරම කියන්න කලින් දෙපාරක් හිතන්න. ඔබ වචන වලින් වලලන්නේ අනික් අයව නෙමෙයි. ඔබේම ආශිර්වාද ලත් අනාගතය. අපේ ව්‍යාජ අභිමානය නිසා අනෙක් අයව වචන වලින් වට්ටනව වෙනුවට අපිට පුළුවන් අපේ වචන වලින් කෙනෙක්ව ඔසවන්න. ඒ විදිහට අනෙක් කෙනෙක්ව ඔසවනකොට දෙවියන් වහන්සේ ඔබවත් උසස් කරනවා. අද ඉඳලා අපේ මුකෙන් පිටවන හැම වචනයක්ම තවත් කෙනෙක්ව සුවපත් කරන, බිඳුණු හිත් ගොඩනගන, මියදමින් තිබෙන බලාපොරොත්තු වලට ජීවනය දෙන දේව ආශිර්වාදයක් කරගමු. ඔබේ වචන අද දවසේ කාගේ හෝ මුවකට සිනහවක් රැගෙන එන වචන වේවා. ඔබ සැමට ජේසු පිහිටයි.